අමතක වූ මතක අතර හමු වූ ආගන්තුකයා. පළමු කොටස. වැස්ස අස්සේ හමු වූ දැස්. නුවරවැව රවුම එදා හරිම ලස්සනයි. මීදුම පාත් වෙලා තිබුණේ මුළු නගරේම සුදු පාට සීතලකින් වහගන්න වගේ. විශ්ව කියන්නේ Tamanගේ පාඩුවේ ඉන්න කැමති ලේඛකයෙක්. එයා හැමදාම හවසට වැව රවුමේ තියෙන පරණ බංකුවක වාඩි වෙලා Tamanගේ අලුත් පොතට කරුණු එකතු කරනවා. එදා තමයි විශ්ව මුලින්ම ඇයව දැක්කේ. ඇය නමින් විනු. සුදු පාට දිග ගවුමක් ඇඳලා අතේ කුඩේකුත් අරගෙන ඇය වැව දිහා බලාගෙන හිටියා. ඇගේ මූණේ තිබුණේ විස්තර කරන්න බැරි අමුතුම පාළුවක්. ඒත් ඒ ඇස්වල ගැඹුරු කතාවක් හංගගෙන ඉන්න බව විශ්වට දැනුණා. විශ්වට මොකක්දෝ නොතේරෙන ආශාවක් ඇති වුණා ඇය එක්ක කතා කරන්න. ඔහු හිමීට ඇය ළඟට ගියා. අහස කළු කරලා වහින්න වගේ නේද? විශ්ව ඇහුවා. විනු ගැස්සිලා බැලුවා. විශ්වව දැක්කම ඇගේ ඇස්වල පොඩි බියක් වගේම කුතුහලයක් මැවුණා. "ඔව්, මම මේ බලන් හිටියේ වැස්ස එනකල්. මම වැස්සට ආසයි." ඇය hina වුණා. ඒ hinaව විශ්වගේ හදවතේ කොහේදෝ තිබුණු සියුම් තැනකට අනිනවා වගේ දැනුණා. දෙන්න එදා ගොඩක් දේවල් කතා කළා. විනු කියන්නේ චිත්‍ර අඳින්න ආස කෙනෙක් බවත්, ඇය කැමතිම පාට නිල් පාට බවත් විශ්ව දැනගත්තා. හැබැයි පුදුම දේ කියන්නේ විනු කතා කරන හැම වචනයක් ගානෙම එයා වටපිට බලනවා කවුරු හරි එනවද කියලා. "ඔයා කාට හරි බය වෙලා දින්නේ?" විශ්ව ඇහුවා. විනුගේ මූණ අඳුරු වුණා. "මම බලන් ඉන්නේ මගේ මහත්තයා එනකල්. එයා ගොඩක් සැරයි. මම මෙතන වෙන පිරිමි කෙනෙක් එක්ක කතා කරනවා දැක්කොත් එයාට කේන්තියයි." විශ්වට ලොකු දුකක් වගේම ඊර්ෂ්‍යාවක් හිතුණා. මෙච්චර ලස්සන අහිංසක ගැහැණු ළමයෙක්ට සැර පරුෂ මහත්තයෙක් ලැබුණේ කොහොමද? "හරි, මම යන්නම්. හෙටත් මේ වෙලාවට මම එනවා." විශ්ව එහෙම කියලා යන්න ගියා. විශ්ව යන දිහා විනු බලාගෙන හිටියේ හරියට අවුරුදු ගාණක් දන්න හඳුනන කෙනෙක් දිහා බලනවා වගේ අමුතු බැල්මකින්. දෙවෙනි කොටසින් හමුවෙමු.